38වෙනි ප්‍රශ්නය කොම්පෝස්ට් සෑදීම පිළිබඳ පහත සඳහන් ප්‍රකාශතරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද. ආරම්භයේදී තාපකාමී බැක්ටීරයා හායන ක්‍රියාවලිය ප්‍රමුඛත්වයක් ගන්න එක හරි. මූලිකතම ක්‍රියාව වශයෙන් ශාකද්‍රව්‍ය මත වෙසෙන තාපකාමී බැක්ටීරයා විසින් තමයි ද්‍රව්‍ය ගොඩවල උෂ්ණත්වය 55-60 දක්වා වැඩි කරන්නේ. එතකොට දින කිහිපයක් සඳහා තාපකාමී බැක්ටීරයා හායන ක්‍රියාවලිය අභිභවනය වෙන කියන්නේ ප්‍රමුඛත්වයක් ගන්න. කාලයත් සමග උෂ්ණත්වය පහළ වැටීමේදී තාපකාමී ශුද්‍රජීවී ගහණය මධ්‍යකාමී ශුද්‍රජීවී ගහණයක් මගින් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ ප්‍රකාශය නිවැරදි. ආරම්භයේදී ගන්නේ තාපකාමී අය තමයි. ඊළඟට නිර්වායු තත්ත්වයටදී එය වේගවත් කළ හැකිය. කොම්පෝස්ට් සෑදීම සිදුවෙන්නේ උණුසුම් තෙත් වායු තත්ත්වයන් යටතේදී. එතකොට නිර්වායු කියන තත්ත්වයන් යටතේ නෙවෙයි. ඇක්ටිනොමයිසිටිස් සහ ප්‍රොටෝසෝවාවන් ක්‍රියාවලියට දායක වේ. ඒක හරි. දිලීර බැක්ටීරියාවන්ට අමතරව දිලීර ඇක්ටිනොමයිසිටිස් ප්‍රොටෝසෝවා වැනි ක්ෂුද්‍ර ජීවීහුද කාබනික ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට බිඳ දැමීමට දායක වෙති. එතකොට ඒ හාස්‍ය ප්‍රකාශ සත්‍ය වේ. 38ට 4 වෙනි පිළිතුර තමයි නිවැරදි වෙන්නේ.